ඔයා අදරෑ නින්දට ගියට පස්සේ ඔයාට මතක තියෙයිද ඔයා කොහොමද නින්දට ගියේ කියලා? ඇත්තටම අපි හැමෝම දවසට එකපාරක් හරි නොදැනුවත්වම අභිරහස් ලෝකයකට ඇතුල් වෙනවා. ඒ ලෝකයේ තුල අපිට මැප් එකක් නැහැ, නීති පොතක් නැහැ, ටයිම් සෙන්ස් එකක් නැහැ. හැබැයි ඒ ලෝකය තමයි අපේ මතක, අපේ හැඟීම්, අපේ ජීවිතය නැවත හදන්නේ. ඔයා ඇස් වැහුවට ඔයාගේ මොළය නිදාගන්නේ නැහැ. ඒ මොහොතේ තමයි මොළය වැඩ පටන් ගන්නේ. අද මේ වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ නින්ද කියන්නේ ඇත්තටම මොකක්ද? නින්දේදී මොළේ කරන්නේ මොනවද? සීන කොහෙන්ද එන්නේ? නින්ද නැතිව මිනිසාට මොකද වෙන්නේ? මෙන්න මේ වගේ දේවල් ගැන. එහෙනම් අපි අපේ වීඩියෝ එකටම ගිහින් බලමු මොකක්ද අපේ මොළයට නින්දේදී වෙන්නේ කියලා. එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට. නින්ද කියන්නේ අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. අපි හැමෝම නින්දට යන්න හිතන්නේ හරි අද දවසේ ඉවරයි, දැන් රිලැක්ස් වෙන්න යනවා කියනවා. හැබැයි ඇත්තටම නින්ද කියන්නේ රිලැක්ස් වීමක් විතරක්ම නෙවෙයි. ඒක මොලේ කරන ලොකුම නඩත්තු ක්‍රියාවලිය. දවස පුරා අපි දකින දේ, ඇහෙන දේ, හිතන දේ, තීරණ ගන්න දේ, මේ හැමදේම මොලේ එකතු වෙනවා. ඒක කම්පියුටර් එකක් වගේ. රීස්ටාර්ට් නොකළොත් ස්ලෝ වෙනවා. නින්ද කියන්නේ අන්න ඒ රීස්ටාර්ට් එක. නින්ද නැතිව දිගටම වැඩ කරන එක ස්මාර්ට් කියලා හිතුවත් ඇත්තටම ඒක තමන්ගේම මොලේ දුර්වල කරන එක. නින්දට යන ගමන් අර නින්දින් ගැඹුරු නින්දට. නින්ද කියන්නේ එකවර සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක පියවරෙන් පියවර යන ගමන. මුලින්ම අඩනින්ද. ඇස් වැහුණත් ශබ්දය ඇහෙනවා. සමහර වෙලාවට ඔයාව හදිසියෙම උඩේතම් පල්ලෙහාට වැටෙනවා වගේ හැඟීමක් දැනෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. ඉන් පස්සේ ලයිට් ස්ලීප් අවස්ථාව, හෘද ස්පන්දනය අඩු වෙනවා, උෂ්ණත්වය අඩු වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ලයිට් ස්ලීප් අවස්ථාවේදී. මොළයට අනුව දැන් ඔයාව ආරක්ෂිතයි කියන සංඥාව ලැබෙනවා. මේ වෙලාවේ තමයි ඩීප් ස්ලීප් අවස්ථාව, ඒ කියන්නේ ගැඹුරු නින්දට ඔයාව එළඹෙන්නේ. මෙන්න ඩීප් ස්ලීප් අවස්ථාවේදී තමයි ශරීරයේ ඇත්තරම නැවත සකස් වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්නේ. මෙන්න මේ ගැඹුරු නින්ද කියන අවස්ථාවේ ඔයා ගත කරන කාල පරාසය අඩු වුණොත් ඔයා කොච්චර නිදාගත්තත් ඔගේ මහන්සිය අඩු වෙන්නේ නැහැ. නින්දේදී ශරීරයේ ඇතුළත සිද්ධ වෙන රහස් වැඩ. නින්දේදී අපේ නිශ්චලයි වගේ පේනවා. හැබැයි ශරීරයේ සිද්ධ වෙන්නේ ලොකු වැඩක්. මාංශ පේශී නැවත සකස් වෙනවා, ප්‍රතිශක්තිකරණයේ පද්ධතිය ශක්තිමත් වෙනවා, හෝමෝන බැලන්ස් වෙනවා, වර්ධක හෝමෝන වැඩි වෙනවා. ඒ නිසා කුඩා දරුවන්ට වගේ අයට නම් නින්ද අතිශයම වැදගත්. නින්ද අඩු වුණොත් ලෙඩ රෝග ඉක්මනින් හැදෙනවා. තුවාල සුව වෙන වැඩි කාලයක් යනවා. සිහින කියන්නේ මොනවද? සිහින කියන්නේ නිකම්ම දෙකක් දෙයක් නෙමෙයි. ඒක මොලේ හදන චිත්‍රපටයක් වගේ දෙයක්. ඒ චිත්‍රපටිය ඩිරෙක්ට් කරන්නෙත්, ඇක්ට් කරන්නෙත්, ස්ක්‍රිප්ට් එක ලියන්නෙත් අපේ මොලේම තමයි. නින්දේදී අපේ තර්කානුකූල හැකියාව, ඒ කියන්නේ ලොජික්ස් පාලනය කරන මොළයේ කොටස తాවකාලිකව ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මෙන්න මේ හින්දා ඒ අපි දකින සිහිනවලට නීතියක් නැහැ, කාලයක් නැහැ, මිනිස්සු මික්ස් වෙනවා, කිසිම තර්කානුකූල පදනමක් නැහැ. ඒත් ඒ හැමදේම තේරුමක් නැති දෙයක්ුත් නෙමෙයි. ඒ මොළය දවසේදී ප්‍රොසෙස් කරගන්න බැරි වුණු හැඟීම් ගලපන විදියක්. ඒ කියන්නේ ඒකත් යම්කිසි වැදගත් ක්‍රියාවලියක්. සිහින සහ අපේ ඇතුළත බය. ඔයා නිතරම ලූ බඳින සීන දකින කෙනෙක් නේ. ඒ කියන්නේ කවුරුරාව පන්නන් එනවා වගේ. ඒ කියන්නේ සතෙකුන් එහෙම නැත්නම් මිනිස්සෙකුට වගේ ඔයාව නිතර ලූ බඳින සීන දකින කෙනෙක් නම් ඔයා ඒක වගේ ජීවිතේ ඔය යම් දෙයකට මුහුණ දෙන්න තියෙන ආතතියක්, බයක්, හෝ තැති ගැන්වීමක් වගේ දෙයක් තමයි නිරූපණය වෙන්නේ.
නිතරම වැටෙන සීන දකින කෙනෙක්. ඒ කියන්නේ කොහරි උඩගේ නම් පල්ලෙහාට වැටෙන අන්න ඒ වගේ සීන දකින කෙනෙක් නම් ආගේ ජීවිතේ පාලනයෙන් අයිමි වෙයි කියන බය ඔයාගේ සිත තුළ නිතරම උද්දීපනය වෙන නිසා ඇතිවන සීන දකින සීන තමයි ඔයාගෙන නිතරම වැටෙන සීන දකින එකෙන් අදහස් වෙනවා. ඉතින් ඔයා යම්කිසි වැඩක ස්ට්‍රෙස් වැඩි වෙනකොට ආතතිය වැඩි වෙලාවට තමයි ඔයා සීන දකින්නේ. සීන කියන්නේ. මොකද සීන කියන්නේ අනාගතය ගැන කියවන දේවල් නෙමෙයි. ඒ අපේ වර්තමාන මානසික තත්ත්වය ඔයාට පෙන්වලා දෙන හරියට කණ්ණාඩියක් වගේ. ඔයාගේ තත්ත්වය නැවත වතාවක් ඔයාට නිරූපණය වෙනවා. සීන පේන්නේ ඔයා යම්කිසි දෙයකට බය වුණොත් නැත්නම් යම්කිසි දෙයකින් ආතතියකට තැති ගැනීමට ලක් වෙලා හිටියොත් තමයි ඔයාට සීන පේන්න ගන්න. ස්ලීප් පැරලයිසිස් බිය උපදවන අත්දැකීම්. ස්ලීප් පැරලයිසිස් අත්විඳින කෙනෙක්ට ඒ මොහොත භයානකයි. ඇහැරලා වගේ දැනෙනවා. හැබැයි ශරීරයේ එහා මෙහා කරන්න බෑ. පපුවට බරක් වගේ දැනෙන දේවල් පේනවා. බොහෝ අය මේක අධිභෞතික දෙයක් කියලා කියනවා. හැබැයි ඇත්තටම මේක බ්‍රේන් බොඩි මිස්මැච් එකක්. ඒ කියන්නේ මොළය ඈරිලා හැබැයි ඔගේ ශරීරය ඒ වෙනකොටත් නිින්දේ තියෙනවා. ඇයි මොළය ස්ලීප් පැරලයිසිස් කරන්නේ? ඔයා නිදාන් ඉන්නකොට සිහිනවල අපි දකින දේවල් ශරීරයෙන් ක්‍රියාත්මක කරන එක වළක්වන්න තමයි මොළය එහෙම කරන්නේ. මොළය මාංශපේශී ක්‍රියාත්මක වීම වළක්වනවා. ඒක කරන්නේ අපේ ආරක්ෂාවටම තමයි. ස්ලීප් පැරලයිසිස් වෙලාවේ තියෙන ඒ ලොක් එක රිලීස් වෙන ටිකක් පමා වෙනවා. අන්න ඒ ටයිම් ගැප් එකේදී තමයි සිහින ලෝකයත් අපේ ඇත්ත ලෝකයත් එකට මික්ස් වෙන්නේ. ඒ නිසා බයක් ඇති වෙනවා. මේ භූතයෙක් නෙමෙයි. ඒක මොලේ සේෆ්ටි සිස්ටම් එකක්. නිින්ද නැති වුණොත් මොලේට සිද්ධ වෙන විනාශයක්. නිින්ද අඩු වෙන්නේ මුලින්ම ඔයාගේ ફોකස් එක නැති වෙලා යනවා. ඊළඟට මෙමරි එහෙම නැත්තම් මතකේ නැති වෙයි. හැඟීම් පාලනය නැති වෙයි. දිගු කාලයක් නිින්ද නැති වුණොත් හැලුසිනේෂන්ස්, ડિප්‍රෙෂන් වගේ රෝග හැදෙන්න පුළුවන්. එතකොට ඔයා දකින දේවල්, ඇහෙන දේවල් විශ්වාස කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ හැම දෙයකින්ම පේන්නේ නිින්ද සුවපහසුව වෙනුවෙන්ම කරන දෙයක් විතරක් නෙවෙයි. මේක අපේ අවශ්‍යතාවයක්. නිින්ද සහ ජීවිතයේ සාර්ථකත්වය. නිින්ද හොඳ වෙන්නේ මිනිසා හොඳ තීරණ ගන්නවා. ඉගෙනගත්ත දේ මතක තියාගන්න පුළුවන්, හැඟීම් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. නිින්ද අඩු වෙන්නේ එකම වැඩේ කරන්න ඔයාට දෙගුණයක් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා නිින්ද කියන්නේ කාලය නාස්ති කරන එකක් කියලා හිතන එක වැරදි. හොඳ නිින්දක් කියලා කියන්නේ හොඳ ජීවිතයක්. අපි හැමෝම යන අභිරහස් ලෝකය. අපි හැමෝම දවසකට එක වතාවක් නොදුනුවත්වම අභිරහස් ලෝකයකට යනවා. ඒ ලෝකය අපිට මතක නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ලෝකය තමයි අපේ මොළය හෙටට අපිව සූදානම් කරන තැන. නිින්ද කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක මිනිසාට ජීවත් වෙන්න මොළය විසින්ම හදාගත් මහා විශාල වැදගත් ක්‍රියාවලියක්. අද රෑ නිින්දට යද්දී එක දෙයක් මතක තියාගන්න. ඔයා ඇස් වැහුවට ඔයාගේ මොළය නිදාගන්නේ නැහැ. මොළය ඔයාව හෙට දවසට හොඳ විදිහට සූදානම් කිරීමක් කරනවා. අපි ජීවිතේ බොහෝ දේවල් වෙනස් කරන්න උත්සාහ කරනවා. වැඩ, සල්ලි, සාර්ථකත්වය. හැබැයි අපි අමතක කරන එක දෙයක් තියෙනවා. ඒ තමයි නිින්ද. නිවැරදි නිින්දක් ලබා ගත්තොත් ජීවිතේ හොඳ වෙනවා. ඒ නිසා අද රෑ නිින්දට යද්දී එක කාලේ නාස්ති කරන එකක් කියලා හිතන්න එපා. ඒ මොහොතේ තමයි ඔයාගේ මොළය ඔයා වෙනුවෙන් ඇත්තටම වැඩ කරන්නේ. ඉතින් මේ ගැන ඔයගොල්ලෝ කරන අදහස හැම කෙනාටම දැනගන්න පාලි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ කුතුහලයේ දැනවෙන ඉතිහාසය, විද්‍යාව, තාක්ෂණය මේ හැම දෙයකින්ම පිරුණු ලෝකය රසවත්ව ආන්න දකින්න Think Well Sri Lanka අබිව subscribe කරගෙන අපත කරන්න එපා. එහෙනම් මේ තව වීඩියෝ එකක් හම්බෙමු. එතන ඔයාලට සුබ දවසක්.